හිරු කුමරු ආදරේ ගැනලා කතාවට ආදරේ කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්නේ සිහිය නැතුව කොම තත්යකට පත් වෙලා ඉන්න තමන් ආදරේ කරන කෙනයි කියන්නේ අනිත් හැමෝටම හැංගුවත් දිනෙත්මින් ගොඩක් ආදරේ කරන හංසනාට. හැබැයි ඒ ගැන පුංචි අම්මා නම් හොඳින්ම තේරුම් අරගෙන තියෙනවා. ඉතින් කොහොම හරි හංසනාට සිහිය ආපු වෙලාවේදී දිනෙත්මින් මොන වගේ කතාවක් කියාවේද? ඉතින් අපි අද ඒ ගැන කතා කරන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඔයා මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් මාත් එක්ක එකතු වෙන්න කියලා. හරි. දිනෙත්මින් වෛද්‍යවරියට නම් කිව්වේ කීයක් ගියත් කමන්නේ මොන වියදමක් ගියක් මොන දේ ඕන වුණත් ඒ ඕනම දෙයක් ඕනම ලෝකෙකින් Taman ගෙනත් දෙන්නම් කියලා. ලෝකේ එහා කොනටම ගිහින් වුණත් බෙහෙතක් තියෙනවා නම් අරගෙන ඇවිල්ලා මේ හංසනාව සුවපත් කරගන්න දිනෙත්මින් කැමති. දිනෙත්මින් මේ හැසිරෙන විදියට අනිවාර්යයෙන්ම හංසනාට මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන අය අතරින් පළවෙනි තැන නෙමෙයි ඊගාව තැන හිමි වෙනවා කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් පළවෙනි තැන හම්බෙන්නේ තමන්ගේ ගෙදර අයටනේ. ඉතින් ගෙදර අයගෙන් පස්සේ දිනෙත්මින් තමයි හංසනාට වැඩිපුරම ආදරය කරන්නේ. කොහොම වුණත් දැන් දිනෙත්මින් ගොඩක් කල්පනා කරනවා තමන්ගේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා වෙන රටක තමයි ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බැරිම තැන දිනෙත්මින් මේ යාළුවට කතා කරනවා. මේ යාළුවගේ පැමිණීමත් එක්ක ඒ යාළුවත් හංසනාට ආදරය කරන්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් දිනෙත්මින්ට හංසනාගේ අගේ දැනෙන්න වැඩි ඉඩ කඩකුත් තියනවා කියලා අපිට මතක් කරන්න පුළුවන්. කොහොම වුණත් දවස් ගණනාවකට පස්සේ බාරහාර වෙලා කන්න ලව් කරලා ඉතින් දෙවියන්ටත් මේ හැමදේම බාර දුන්නට පස්සේ වෛද්‍යවරුන් කියනවා කරන්න පුළුවන් හැමදේම කරා කියලා. ඉතින් දෙවියන්ට මේ දේ බාර දෙන්නේ ඇත්තටම දිනෙත්මින් ගොඩාක් අසරණ වෙලා ඉන්න නිසා. ඉතින් මේ හැම දෙයක්ම කරාට පස්සේ හංසනාට සිහි කල්පනාව එනවා. ඉතින් මේ වෙලාවේ තමන්ගේ ජීවිතේ නැති වුණා නම් ඊට වඩා හොඳයි කියන එක කියන්න පුළුවන්. ඒ වගේම තමයි පාරේ යනකොට පරිස්සමින් යන්න බැරිද කියලා දිනෙත්මින් ගොඩක් වෙලාවට හංසනාට බනින්නත් පුළුවන්. කොච්චර අමාරු තත්යකට හිටිය වුණත් තමන්ට බැන වදිනකොට මේ තමයි තමන්ගේ නියම බොස් කියලා හංසනාට හිතෙනවා. ඒ වගේම එයා ඒක කියන්නත් ඉඩ තියෙනවා.